සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාම. ඉතින් මම අද ඔයාලට විශේෂ නිවේදනයක් කරන් වෙලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේදී විශේෂ නිවේදනයක් නිකුත් කරා විභාග දෙපාර්තමේන්තුව විසින්. ඒ නිවේදනය තමයි මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් channel එක subscribe කරන්න මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාන්න. වැඩි කතා නැතුව අපි යන් ඒ විශේෂ නිවේදනේ මොකක්ද ඒක බලන්න. ඉතින් ඔයාලටත් එයාටෙල් එකේ මාසයක් පී අන්ලිමිටඩ් පැකේජ් එකක් දාගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලගේ නම්බර එක ගහලා got a promo code කියන දෙන මම මේ දාන කෝඩ් එක ටයිප් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කෝඩ් එකක් ඒ වගේ නම්බරයට ඉතින් ඔයාලා මේ නම්බරයට ඒ කෝඩ් එකක් මෙන්න මේ විදිහට ටයිප් කරගෙන මෙන්න මේ විදිහට මයියාටෙල් ඇප් එකට ලොග් වුණ ගමන්ම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා ඔයාලට පේනවා ඔයාලට හම්බෙලා තියෙන පැකේජ් එක. ඔයාලට මේ වගේ පැකේජ් එකක් ගන්න ඕන නම් අර මං කිව්ව කෝඩ් එක ටයිප් කරන්න. මේම අවුරුද්ද විභාග ලියපු කට්ටියට තමයි විශේෂ නිවේදනයක් රජයෙන් නිකුත් කරලා තියෙන්නේ. ඔයාලගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන. ඉතින් ඔයාලට මේ ප්‍රතිඵල ගැන දැනගන්න ඩෝනස්.lk එකටත් යන්න පුළුවන්. ඒකේ ඔයාලට ගිහිල්ලා එක්සෑම් රිසල්ට් කියන එකට ගිහිල්ලා ඔයාලගේ විභාගය සිලෙක්ට් කරලා එතන වැටෙන අවුරුද්ද බලන්න පුළුවන්. 2024 කියලා නම් වැටෙන්නේ. ඔයාලගේ රිසල්ට් තව සතියක්වත් යනවා. එතකොට 2025 දවස් 3කට විතර කලින් ඕක 2025 කියලා වෙනවා. ඒකත් රෑ විදියට රෑ 12න් පස්සේ විතර ඔයාලා බලන්න try කරලා 2025 කියලා වැටෙනවා. ඊට දවස් 3ක් ගියාට පස්සේ තමයි අනිවාර්යෙන් ඔයාලගේ result එන්නේ. ඉතින් ඕක O level කාලෙත් ඔහොම වුණා. මම O level කාලෙත් වීඩියෝක් දාලා දෙනවා. ඒ වීඩියෝ එකට පස්සේ දවසේ අනිවාර්යෙන් result ආවා. ඉතින් ඔයාලා ඒක කරලා බලන්න අපි යන් විශේෂ නිවේදනය බලන්න. විශේෂ නිවේදනයේ ඔයාලට මම දැන් මේ ස්ක්‍රීන් එකේ දාන්න. මෙන්න මෙතන අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනේ සහ වේලාව කියන එක වැරදීමක් උසස් පෙළ කියලා තමයි තියෙන්නේ. මේක රජයේ ගැසට් නිකුත් කරන සයිට් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සයිට් එකේ නිවැරදිව දාලා තියෙනවා අප්‍රේල් අවුරුද්දට කලින් කියලා. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵලත් කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ අප්‍රේල් 14 වෙනිදාට කලින් කියලා. හැබැයි ගිය පාර කට්ටියටත් ඔහොම තමයි කිව්වේ මාසයක මට මාසේ මතක නෑ. ඒ මාසේ කලින් සතිය කිව්වේ වුණාට කලින් මාසේ අන්තිම සතිය තමයි යාවේ. ඉතින් ඔයාලගෙත් අප්‍රේල් මුල් සතිය කිව්වට ඔයාලගෙත් මාර්තු අන්තිම සතිය මාර්තු අන්තිම දවස් 3 විතර රිසල්ට් නිකුත් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද ට්‍රැෆික් එක ඒ කියන්නේ එකපාරටම ට්‍රැෆික් එක වැඩි වෙන හින්දා සයිට් එකට එයාලා එහෙම කියන්නේ නැහැ. ඉතින් ඔයාලගෙත් රිසල්ට් මාර්තු මාසේ අන්තිම සතිය දැන් මේ යන්නේ 21 වෙනිදා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මේ නිවේදනය දාලා තියෙන්නේ 20 වෙනිදා. ඉතින් 21 කියන්නේ තව සතියක් විතර තියෙනවා. එන්නේ සතිය ඇතුළත සතිය අන්තිම දවස් 3 විතර රිසල්ට් නිකුත් කරන ලොකු ප්‍රවණතාවයක් වෙලා තියෙනවා. ගත්ත මෑත ඉතිහාසයේ හිම තමයි වෙලා තියෙන්නේ. මේ විභාග දෙපාර්තමේන්තුවෙන් කියනවා නම් 20 මාසයක් දීලා මාසේ මුල් සතිය කියලා ඊට කලින් මාසේ අන්තිම සතිය වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔයාලත් ඩොනට්ස්.lk සයිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මං කලින් ඕලෙල කට්ටියටත් කිව්වා. එයාලගෙත් මේ ක්‍රමේ වැඩ කරලා තිබ්බා. හරියටම දවස් 4කට කලින් 2025 වෙලා තිබ්බා. ඒකල් එක අයලා හදනවා. එහෙම වල පොඩ්ඩක් හැම වෙලාවෙම try කර බලන්න. ඉතින් ඔයාලට එකකින් හොඳ තොරතුරක් දැනගන්න ලැබේ. එහෙනම් වීඩියෝ එකට like එකක් දාන්න, channel එක subscribe කරන්න, විභාග ලියුව යාළුවාටත් බලන්න, මේක share කරන්න. ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් යටින් comment එකක් දාන්න. සුබ දවසක්.